හෙලෝ රුකීස් කිචන් ඇන්ඩ් ලයිෆ්ස්ටයිල් channel එකට ඔයාලව අද ආදරෙන් පිළිගන්නවා. අද මම ඔයාලට අරගෙන ආවේ රසවත් බොම්බි ස්වීට් එකක්. බීට්‍රූට් පාවිච්චි කරලා හදන රසවත් බොම්බි ස්වීට් එකක් තමයි අද මම ඔයාලට කියලා දෙන්නේ. හැබැයි මේක හදලා ගද්දි කාටවත් කියන්න බෑ මේක හදලා තියෙන්නේ බීට්‍රූට් වලින් කියලා. ඇත්තට මේක ඒ තරම්ම රසයි වැඩි වෙලාවක් යන්නෙත් නැති නිසා ඔයාලත් අනිවාර්යෙන්ම හදලා බලන්න. අපි එහෙනම් ගිහින් බලමු රෙසිපි එකට කොහොමද මේක හදාගන්නේ කියලා. මුලින්ම අපි බලමු අපිට මොනවද ඕන වෙන්නේ කියලා. මම මෙතන බීට්‍රූට් සුද්ධ කරලා අරගෙන පොඩියට කෑලි කපලා ගත්තේ. බීට්‍රූට් කෝප දෙකක් ඕන වෙනවා. ග්‍රෑම් 225ක් වගේ ප්‍රමාණයක්. වතුර කෝප දෙකක්, කෝන් ෆ්ලවර් ඉරිඟු පිටි කෝප එකක් ඕන වෙනවා. සීනි කෝප එකමාරක්, දෙහි යුෂ මිස හැන්දක්, කරදමුංග කුඩු වලින් තේ හැන්දක්, ලුණු කුඩු තේ හැඳි භාගයක්, ඒ වගේම යාන්තමින් බැදගත්තු කුඩාවට කපාගත් කජු මේ සැඳි 3ක් වගේ ඕන වෙනවා. යාන්තමින් බැදගත් තලයට මේ සැඳි 2ක් වගේ ඕන වෙනවා. මේ එකතු කරන තල හා කජු වල ප්‍රමාණයන් ඔයාගේ අවශ්‍යතාවය ඔයාගේ කැමැත්ත අනුව පොඩ්ඩක් අඩු වැඩි කරගන්න පුළුවන්. මේ තියෙන්නේ පොත් ඉවත් කරගත්තු බීට්‍රූට්. දැන් මම මේව පොඩියට කපා ගන්නවා. එතකොට බ්ලෙන්ඩ් කරද්දි ලේසි. මෙතන තියෙනවා බීට්‍රූට් වලින් මිනුම් කෝප දෙකක්. ඒ කියන්නේ ග්‍රෑම් 225ක වගේ ප්‍රමාණයක් තියෙනවා. බීට්‍රූට් කෝප දෙකට මම එකතු කරගන්නවා වතුර කෝප එකක ප්‍රමාණයක්. වතුර මම වැඩියෙන් එකතු කරගන්නේ නැහැ. එහෙම වුණොත් බ්ලෙන්ඩ් කරන්න ටිකක් අමාරුයි. බ්ලෙන්ඩ් කරගන්න මේ බීට්‍රූට් පේස්ට් එක අපි ආයෙමත් පෙරන්න යන්නේ නැහැ. මේ ඔක්කොම අපි පාවිච්චි කරනවා. මේ බීට්‍රූට් පේස්ට් එක දැන් මම පෑන් එකට දාගන්නවා. ඊට පස්සේ මේ බ්ලෙන්ඩ් එකේ ඉතුරු වෙලා තියෙන මේ බීට්‍රූට් වටේ ගෑවිලා හැම තියෙනවානේ. ඒ නිසා මම තව වතුර කෝප්පයක් අරගෙන බ්ලෙන්ඩ් එකට දාලා ඒක වහලා මේ විදිහට හොඳට බ්ලෙන්ඩ් එක හොලවගෙන ඒ වතුර ටිකත් මේ බීට්‍රූට් මිශ්‍රණයටම දාගත්තා. ඊළඟට මේ පෑන් එකට එකතු කරගන්නවා ඉරිඟු පිටි නැත්නම් කෝන් ෆ්ලවර් කෝප් එකක්, සීනි කෝප්ප එකමාරක වගේ ප්‍රමාණයක්. ඒ ඔක්කොම එකතු කරලා මම පොඩ්ඩක් මේ වගේ කලවම් කරලා පෑන් එක පැත්තකින් තියාගන්නවා. මොකද ඊට ඉස්සෙල්ලා අපි මේක දාන තැටිය පොඩ්ඩක් ඈස්ති කරගන්න. මම පයිරෙක්ස් ඩිෂ් එකක් තමයි ගත්තේ. ඒකට මම මේ විදිහට ගී ඔයිල් ටිකක් වටේට බ්‍රෂ් කරලා පොඩියට කපාගත්තු කජුයි තලයට ටිකකුයි මම තනින් තනි හදනවා. මේ කජු ටිකයි තලයි යාන්තමින් බෙදලා එකතු කරගන්න පුළුවන් නම් වඩා හොඳයි, වඩා රසයි. දැන් මම පෑන් එක ලිපේ තියා ගන්නවා. මේ ගින්දර ගොඩාක් වැඩි කරන්න යන්න එපා. අඩුම ගින්දරෙත් නෙමෙයි සාමාන්‍ය මැද ගින්දරේ තියාගෙන මේ වගේ දිගටම හැඳි ගන්න. දිය වෙලා නැති සීනි කැට තියෙන්න පුළුවන්. ඒ වගේම හැඳි නොගා හිටියොත් කෝන් ෆ්ලවර් මේ පෑන් එකේ යට අඩියේ එකතු වෙන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යයෙන්ම දිගටම හැඳි ගාගෙන යන්න. මේ පෑන් එක ලිපේ තියලා දිගටම කලවම් කරගෙන යද්දී විනාඩි 10ත් 15ත් අතර කාලයකදී ඔයාට තේරෙනවා මේ මිශ්‍රණය ටිකෙන් ටික ගොරෝසු වෙනවා. ඒ වගේ ගොරෝසු වෙගෙන ඉද්දී දෙහි යුෂ මේස හැන්දක් මේ මිශ්‍රණයට එකතු කරගන්න. දෙහි යුෂ අනිවාර්යයෙන්ම එකතු කරගන්න. මොකද ඒකෙන් හොඳ නැවුම් රසක් මේ බීට්‍රූට් හල්වයකට නැත්නම් බීට්‍රූට් මස්කට් එකට හම්බ වෙනවා. ඉතින් අනිවාර්යයෙන්ම එකතු කරගන්න දෙහි යුෂ. දෙහියුෂ ටික එකතු කරලා කලවම් කරගෙන ඒත් එක්කම වගේ මම එකතු කරගත්තා ලුණු කුඩු තේ හැඳි භාගයක ප්‍රමාණයක්, කරදමුඟු කුඩු වලින් තේ හැන්දක්. තව වාලගාව තියෙනවා නම් නට්ස් වර්ගයක් මොන හරි එකතු කරගන්න. මම කජු ටිකක් පොඩියට කපලා එකතු කරගත්තා. කජු හරි ආමන්ඩ් හරි ඔයාගාව තියෙන කැමති නට් වර්ගයක් එකතු කරගන්න. එහෙම එකතු කරගනිද්දි පොඩ්ඩක් යාන්තම් රෝස්ට් කරලා එකතු කරගන්න පුළුවන් නම් වඩාත් රසයි. ඊගාවට මම තලයට ටිකත් එකතු කරගත්තා. ඒකත් මම යාන්තම් බැදගෙන තමයි මේකට එකතු කරගත්තේ. මම මෙතනදී යාන්තමින් බැදගත්තු තලයට මේ සැඳි එකමාරක් වගේ එකතු කරගත්තා. ඒ වගේම පොඩියට කපාගත්තු කජු මේ සැඳි දෙකක් වගේ එකතු කරගත්තා. ඊට පස්සෙත් මේ ගින්දර වැඩි කරගන්න එපා කොයිම වෙලාවකදීවත්. මැද ගින්දරේ තියාගෙන මේ වගේ එක දිගටම කලවම් කරගෙන යන්න. ආවට පේනවා ඇති ටිකෙන් ටික තව තවත් අපේ මිශ්‍රණය ගොරෝසු වෙගෙන එනවා. මෙන්න මේ වගේ පදමේදී මම එකතු කරගන්නවා ගී ඔයිල් වලින් මේස හැඳි එකක වගේ ප්‍රමාණයක්. අපි මේස හැඳි 3ක් එකතු කරගන්නවා. මුලින්ම අපි මේස හැඳ ගානේ තමයි එකතු කරගන්නේ.
ගී ඔයිල් එක එකතු කරලා ඒක මේ නොපෙනී යන ගානට ආපු ගමන් අපි තව ගී ඔයිල් මේ සෙන්දක් එකතු කරගන්නවා. ඉතින් අපි මේ හදන බොම්බේ ස්වීට් එකට ගී ඔයිල් තියෙනවා නම් ඒක වඩාත් ගැලපෙනවා. මොකද ගී ඔයිල් වලින් හොඳ රසක් එකතු වෙනවා මේ බොම්බේ ස්වීට් එකට. ඔයා ගාව ගී ඔයිල් නැත්තම් ඔයාට මේ රෙසිපි එක හදන්නත් ඕනේ නම් ඔයා ඒ වෙනුවට සුදු පොල් තෙල් හරි බටර් ටිකක් හරි පාවිච්චි කරන්න. හැබැයි ගී ඔයිල් ගන්න පුළුවන් නම් අර බොම්බේ ස්වීට් එක රස අපිට ඒ විදිහටම ගන්න පුළුවන්. ඒ විදිහට මම ගී මේස් හැඳි තුනම සැරින් සැරේට එකතු කරගත්තා. මේ වෙලාවේ පේනවා ඇති මේ මුළු සම්පූර්ණ මිශ්‍රණයම පෑන් එකේ එකට කැරකෙවෙන ගතියට ඇවිල්ලා තියෙනවා. මෙන්න මේ පදම එද්දී ලිප නිවා ගන්න. ලිප කලබල වෙන්න දෙයක් නැහැ. මේක එකපාරම සෙට් වෙන්නේ නැහැ. ඉතින් හිමින් සැරේ මේක ලිප නිවාගෙන අපි ඉස්සෙල්ලා ලෑස්ති කරගත්තු ට්‍රේ එකට මිශ්‍රණය දාගන්න. දාලා ස්පැටියුල එකෙන් හොඳට ලෙවල් කරගන්න. මේ වෙලාවේ ස්පැටියුල එක මස්කට් එකත් එක්ක ඇලවෙනවා වගේ නම් ස්පැටියුල එකට ගී ඔයිල් ටිකක් ගාගෙන ලෙවල් කරන්න. මමත් ඒ විදියට චුට්ටක් මේ කැලෙන ගතිය වගේ තිබුණ නිසා ගී ඔයිල් ටිකක් ස්පැටියුල එකට ගාගෙන මෙන්න මේ විදියට ලස්සනට ලෙවල් කරගත්තා. මේ මස්කට් මිශ්‍රණය සෙට් වෙනකල් ට්‍රේ එකේම විනාඩි 30ක් වගේ තියන්න. ඉතින් හරිම ඉක්මනට සෙට් වෙනවා. ෆ්‍රිජ් එකට දාන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේ බලන්න හොඳට සෙට් වෙලා. දැන් අපි මේ ට්‍රේ එක අනිත් පැත්ත හරව ගමු. දැන් ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට කෑලි කපා ගන්න. ඉතින් මේක බොම්බේ ස්වීට් එකක්නේ. පැණි රස ගතිය තියෙන නිසා සාමාන්‍යයෙන් තරමක් පොඩි කෑලි කපා ගන්නවා නම් හොඳයි. ඉතින් ඔයාලා දකින්න ඇති මේ මස්කට් එක හදන්න අපි කිසිම කෘත්‍රිම වර්ණකයක් රසකාරකයක් පාවිච්චි කරේ නැහැ. ස්වභාවික බීට්‍රූට් වල වර්ණය තමයි අපි මේ මස්කට් එක හදන්න පාවිච්චි කරේ. ඉතින් ඔයාලා දැක්කා වගේ මේ බීට්‍රූට් මස්කට් එක නැත්තම් බීට්‍රූට් හල්වා එක හදන්න හරිම ලේසි. වැඩි වෙලාවක් යන්නෙත් නැහැ. ඒ වගේම ගෙදරම තියෙන දේන් සාමාන්‍යයෙන් බීට්‍රූට් ගෙනාපු දවසක සීනි ටිකක් කොන්ෆ්ලවර් ටිකක් වගේ දෙයක් තමයි ඉතින් අමතරව යන්නේ. කජු තලයට වගේ දේ ඔයා කැමති නම් ඔයාගේ ගෙදර තියෙනවා නම් විතරක් පාවිච්චි කරන්න. ඒ වගේම ගී ඔයිල් එක නැත්තම් ඒ වෙනුවට ඔයාට බටර් ටිකක් මාගරින් ටිකක් එහෙම නැත්තම් සුදු පොල් තෙල් ටිකක් හරි පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මම හිතනවා අද දවසේදීත් මගේ වීඩියෝ එක ඔයාලා ආසාවෙන් බලන්න ඇති කියලා. ඒ වගේම අලුතින් දෙයක් ඉගෙන ගන්න ඇති කියලා. එහෙනම් අපි හදපු බීට්‍රූට් හල්වා එකේ රස බලමු. ඇත්තටම හරිම රසයි. හොඳ රසවත් විදියකට තියෙනවා. ඔන්න ඔයාලත් අනිවාර්යයෙන්ම හදලා බලන්න ඕනේ. ඔයා අද නම් මගේ channel එකත් එක්ක එකතු වෙන්නේ ඔයාව ආදරෙන් පිළිගන්නවා. එහෙනම් ළඟ මෙන්න සිංහල හින්දු අලුත් අවුරුදු මේසෙටත් මේ බොම්බේ මස්කට් එක හදලා තියන්න පුළුවන්. අවුරුද්දට ගෙදර එන නෑදෑ හිතවතුන්ටත් දීලා බලන්න. එයාලට හිතා ගන්න බැරි වෙයි මේක බීට්‍රූට් වලින්ද හදලා තියෙන්නේ කියලා. ඒ තරම්ම රසවත්. මම channel එකට එකතු කරන වීඩියෝස් හොඳයි නම් ඒවයින් අලුතින් දෙයක් ඉගෙන ගන්නවා නම් අමතක නොකර මගේ channel එකත් subscribe කරගෙන යන්න. ඒ වගේම පහළ තියෙන bell icon එකත් click කරන්න. තවත් ප්‍රයෝජනවත් වීඩියෝ එකක් අරන් ඉන්නට මෙන්නම් ඔයාලා හැමෝටම සුබ දවසක්.